මලාවි රාජ්‍ය කියන්නේ නැගෙනහිර සහ දකුණු අප්‍රිකාවේ මායිමේ පිහිටි ඉතා මනරම් ගොඩබිමින් වට වූ කුඩා රටක්. එහි ජනතාවගේ ඇති හෘදයාංගම බව සහ ආගන්තුක සත්කාර නිසා මේ රටද වෝම් හාට් of ඇමරිකා යන අනවර්ත නාමයෙන් හඳුන්වනවා. ඒත් මේ සුන්දරත්වයේ පිටුපස ලෝකයට එතරම් එලි නොවුණු ඉතාම දුප්පර කතාවක් තියෙනවා. දේශපාලන හස්තයෙන් වැසුණු පීඩිත ජනජීවිතය මේ රටේ මිනිස්සුන්ගේ උරුමයක් වෙලා. ඒවගේම මේ රට අධ්‍යාපනික අතිනුත් ඉතා පහළ මට්ටමේ තියෙන. මේ නිසා රටේ වැඩි දිළිදුකම සහ පැරණි අන්ධ විශ්වාස මුල් බැසගෙන තියෙන රටක් කියන්න පුළුවන්. ඒවගේම ඒ ගම්මානවල වෙසෙන මිනිස්සුත් අරුම පුදුම සිරිත් විදිත් සහ චාරිත්‍ර විදිවලින් යුක්ත සංස්කෘතියන්ගෙන් ලබලා තියෙනවා. ඒ අහිතකර සංස්කෘතිමය බලපෑම් නිසා මේ රටේ ගැහැණු දරුවන්ට සිදුවෙලා තියෙන අසාධාරණේ සුළුපටු නැහැ. ඔවුන්ගේ මේ අසාධාරණ සංස්කෘතිමය ක්‍රියාවන් ඔවුන්ගේ ජීවිතවලට කොයි විදිහටද බලපාලා තියෙන්නේ. මේ පිළිබඳව දැනගන්න රැඳී සිටින අපිත් සමගම මේ වීඩියෝවේ අවසානයේ තෙක් වීඩියෝ ඉස්සරහට යන්න කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. SL Idea ශ්‍රී ලංකාවේ අංක 1 YouTube නාලිකාව. මේ මලාවි රාජ්‍යයේ අගනුවර වෙන්නේ ලිලොන් ප්‍රධාන භාෂාව විදිහට ඉංග්‍රීසි භාෂාව සහ චිචෙවා භාෂාව භාවිතා වෙනවා. ජනගහනය මිලියන 21කට ආසන්නයි. මේ රටේ භූමි ප්‍රදේශින් 120කට වඩා ප්‍රමාණයක් වසාගෙන තියෙන්නේ ලොව ප්‍රකට මලාවි විල. මලාවි රාජ්‍යයේ ජනගහනයෙන් 74ක් අයත් වෙන්නේ දුප්පත් ජනතාව කොටසක් විදිහට. ඔවුන්ගේ එක් අයෙක් දෛනික ආදායම සාමාන්‍යයෙන් $1.5ක් වගේ සුළු ප්‍රමාණයක් තමා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 500කටත් වැඩිය අඩුවේ. ඉතින් මේ මලාවි රාජ්‍ය ආසන්නයේ රටවලුත් මේ තත්ත්වයේම පවතින රටවල්. මොසැම්බික් රුවන්ඩා මේ අතර ප්‍රධානයි. මෙහි ගොඩක් වෙලාවට සමාජය ඉතා කුඩා වයසේදීම ළමයින් තම ජීවිකාව සඳහා විවිධ වැඩ සිද්ධ කරන්න වෙලා තියෙනවා. තමන්ගේ අධ්‍යාපනයත් අතරමඟ නතර කරලා. ඒවගේම මේ රටේ ගැහැණු දරුවන්ට අවුරුදු 16-17 යන වයස්වලදී විවාහ ජීවිතයට එළඹෙන්න ඕන. මේ රට ඇත්තටම දුප්පත් රටක් වෙලා තියෙන්නේ මෑත කාලේදී. අතීතයේදී මේ රට දුම් කළ කප්පු අර්ථාපල් තේවගේ දේවල් වගා කරලා ඒවගේම ආදායම් ලබාගෙන ඉතාම සැපවත් ජීවිත ගත කරලා තියෙනවා. ඒත් මේ රටේ ජීවත් වෙන දේශපාලඥයන්ගෙන් මේ ආදායම් හොරකම් කරලා ජනතාවගේ ජනජීවිතය සෙල්ලමකට අරන් තියෙනවා. අපේ රටෙත් මේ වගේ දේවල් සිදුවෙලා තියෙනවා කියලා දන්නවනේ. ඒත් මේ රට විදිහට අපේ රට පත්තුනේ නැති එක ගැන අපි සතුටු වෙන්න ඕන. ඒ වගේම මේ රටේ සමහර ප්‍රදේශවලට ගමනාගමන පහසුකම් වගේම විදුලි බලය ලැබිලා නැහැ. නගරාසන්නයේ ජනතාව යම්තාක් දුරකට සුපකභෝගී ජීවිතයක් ගත කරත් ගම්මානවල වෙසෙන ජනතාව ඉතාම දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සු. ඒත් මේ නගරවලත් කුණු කසල බැහැර කරන්නේ නැහැ. මේ නිසා මේ ප්‍රදේශවලත් රෝගාබාධ බහුල වෙලා තියෙනවා. මලාවි රාජ්‍යයේ මුල් පදිංචිකරුවන් වසර 10,000 ගණනකට පෙර බන්ටු ගෝත්‍රිකයන් වශයෙන් හඳුන්වලා තියෙනවා. ඔවුන් කෘෂි කර්මාන්තය හා යකඩ භාවිතය හඳුන්වා දෙමින් මේ ප්‍රදේශයට පැමිණි අය. මලාවි විල කියන්නේ ඔවුන්ට කෘෂි කර්මාන්තයේදී ඉතාම වැදගත් ජල මූලාශ්‍රයක්. ඒ වගේම 18 සහ 19 සියවස්වලදී අරාබි සහ පෘතුගීසි වෙළෙන්දන්ගේ පැමිණීමත් එක්ක කලාපය පුරා අතිශය දරුණු වහල් වෙළඳාම ක්‍රියාත්මක වෙලා තියෙනවා. මලාවි රාජ්‍යයේ 1964 ජූලි 6 වෙනි දින බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබලා මලාවි නමින් නම් කරලා තියෙනවා. 1966 දී මලාවි රාජ්‍යයක් බවට පත්වෙලා කමුසු බණ්ඩා එහි ප්‍රථම ජනාධිපතිවරයා ලෙස පත්වෙලා තියෙනවා. 1971 දී ඔහු තමාම ජීවිතාන්තය දක්වා ජනාධිපති ලෙස ප්‍රකාශයට පත් කර ගනිමින් වසර 30කට ආසන්න කාලයක් තනි පක්ෂයක් පාලනය හරහා රට පාලනය කරලා තියෙනවා. 1994 දී ප්‍රථම වරට බහුපක්ෂ මැතිවරණය පැවැත්වුණා. එතැන් සිට ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරුන් පත්වීම සිදු වෙලා තියෙනවා. මේ රට මේ තත්වෙන් මිදෙන්න 2007 දී චීනයෙන් ආයෝජන ලබාගන්න පටන් අරන් තියෙනවා. නමුත් අවසානයේදී වෙලා තියෙන්නේ චීනයේ කම්කරුවන් රැසක් මලාවි රාජ්‍යයට එන්න පටන් ගත්තු එක. ඒ වගේම මේ හිරගෙවල් වල බොහෝ විට ඉන්නේ සුළු වැරදි නිසා සිරබත් කන හොරකම් හා විවිධ සුළු වැරදි නිසා සිරගත වුණු දුගී දුප්පත් ජනතාව. මේ රටවලත් දේශපාලකයින් කොතරම් සොරකම් කරත් ඒ පිළිබඳව කිසිදු නීතිමය පියවරක් ගන්නේ නැහැ. මහා පරිමාණයෙන් නීති විරෝධී ව්‍යාපාර කරන මත්කුඩු ජාවාරම් සිදු කරන දේශපාලකයින් කවදාවත් මේ සිරකෝඩුවල දඬුවම් විඳින්න එන්නේ නැහැ.
ඒ වගේම මේ රටේ දේශපාලන අස්ථාවර බව ඉතා වැඩි. ඒකට හේතු වෙලා තියෙන්නේ දේශපාලකින් මුදලට පක්ෂමාරු කිරීම. මේ නිසා මේ රටේ ස්ථීර ප්‍රතිපත්තියක් සහිත දේශපාලකයන්ගේ හිගකමක් පවතිනවා. මේ රට මේ විදියට ඇද වැටෙන්න හේතුවක් වෙලා තියෙන්නේ මෙන්න මේ කරුණ. පහුගිය දවස්වල මලාවි උපජනාධිපති සෝලෝස් චිලිමා අත්අඩංගුවට රැගෙන නඩු පවරා තිබුණා. අල්ලස් චෝදරා මත. ඒත් මේ රටේ ජනාධිපතිවරයා පවසල තියෙන්නේ උපජනාධිපතිවරයාගේ මේ තනතුර අත්හිටවීමට හෝ ඉවත් කිරීමට තමන්ට හැකියාවක් නැති බවයි. මලාවි ප්‍රදේශයේ වැඩිවියට පත්වන ගැහැණු දරුවන් ඉතාම අවාසනාවන්ත අවස්ථාවකට මුහුණ දෙනවා. සමහර ප්‍රදේශවල මේක ඉතා දරුණු විදිහටම සිද්ධ වෙනවා. ඒ තමයි මේ වැඩිවියට පත්වන නව යෝන් ගැහැණු ළමුන් ඔවුන්ගේ පළමු ඔසප් වීමෙන් දින 3කට පසුව පුහුණුවකට යවනවා. ඈත ප්‍රදේශයකට. එහිදී පුහුණුවේ අවසන් දිනේදී තරුණියන් ලිංගික කටයුතු සඳහා යොදාගනු ලබනවා. මෙහිදී ඔවුන් ලිංගික අපයෝජනවලට ලක්වුණත් මේ සාම්ප්‍රදායික චාරිත්‍රය පිටුදැකීමට මලාවි ගම්මානවල වෙසෙන දුගී ජනතාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ චාරිත්‍රයේදී ඒ යෝන් ගැහැණු ළමුන්ගේ දෙමව්පියන් මේ ගැහැණු ළමයින්ගේ විවාහයට පෙර ලිංගිකව එක්වීම සඳහා පිරිමි පුද්ගලයෙක් කුලියට ගනු ලබනවා. වඩාත් කම්පන සහගත කරුණ තමයි මේ යවන නව යෝන් ගැහැණු ළමයි ඔවුන්ගේ පළමු ඔසප් වීමෙන් දින 3ක කාලයක් තුළ ලිංගිකව එකතු වීමට අවස්ථාව සලසනවා. මේ නිසා ඔවුන්ගේ ළමා කාලයේ තුලදීම ස්ත්‍රීත්වය අත්විඳීමට සැලැස්වීම සිදු වෙනවා. ගැහැණු ළමයි මේ චාරිත්‍රය ප්‍රතික්ෂේප කරොත් ඔවුන්ගේ පවුල්වලට හෝ ගම්මානයට යම්කිසි රෝගයක් හෝ අවාසනාවන්ත දෙයක් සිදුවිය හැකි බව ඔවුන් විශ්වාස කරනවා. ලිංගික ක්‍රියාව සඳහා ඔවුන් යොදාගන්නා පුද්ගලයාට ඔවුන් පවසන්නේ හයින කියලා. තම දියණියට මේ මිනිසා සමග ලිංගිකව හැසිරීමට ඔවුන් බල කරනවා. ඔවුන් දින 3ක් ඇතුළත තමා හා එක්වන යුවතියට තම අනාගත සැමියා සතුරින් තැබිය හැකි විවිධ ක්‍රම ලිංගිකව උගන්වනවා. ඒ සඳහා මේ පුද්ගලයාට $7ක මුදලක් ගෙවන්න ඔවුන්ගේ දෙමාපියන්ට සිද්ධ වෙනවා. ඒ වගේම තම ස්වාමි පුරුෂයා මියගිය පසු වැන්දබුවද මේ චාරිත්‍රය ඉටු කරලා පවිත්‍ර වෙන්න සිදු වෙනවා. මේ සඳහා ඇයට හයිනාවෙක් නැතිවුණොත් මියගේ සැමියාගේ ඥාතියෙක් සමග ලිංගිකව එක්වීමට සිදු වෙනවා. ඒ වගේම මේ සිදු කළ යුත්තේ මියගේ සැමියාගේ දේහයේ නිවස ඇතුළේ තිබියදීමයි. එසේ සිදු කිරීමට එකඟ නොවන වැන්දපු කාන්තාව ගම්වැසියන් අතින් පහර කෑමට ලක්වෙනවා. එමගින් එම කාන්තාවගේ දරුවන්ටත් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් රටේ පවතින දැඩි දිල්දුකම සහ පැරණි අන්ධ විශ්වාස නිසා මේ රට මේ විදියට දැඩි සංස්කෘතිකමය පසුබෑමකට ලක් වෙලා තියෙනවා. සාම්ප්‍රදායික පසුබිම් නිසා ගැහැණු ළමයින්ට කුඩා වයසින්ම මේ වගේ අත්දැකීම් ලැබීම අනිවාර්ය කරලා තියෙන නිසා ඒ ගැහැණු ළමයින්ටත් අධ්‍යාපනය කියන එක සිහිනයක් වෙලා තියෙනවා. ඒ වගේම මේ රටේ පැරණි අන්ධ විශ්වාස සහ මතවාද පසුපස බොහෝ ලෙසින් විශ්වාස කරනවා. ග්‍රාමීය සමාජයේ ඇතැම් රෝගාබාධ සඳහා නවීන වෛද්‍ය විද්‍යාව වෙනුවට ගුරුකම් හෝ හෝනියම් විශ්වාස කිරීමේ ප්‍රවණතා දැඩි ලෙස පවතිනවා. ඒ වගේම අප්‍රිකානු කලාපයේ HIV සහ මැලේරියාව වැඩිපුරම ව්‍යාප්ත වූ රටක් විදිහට මලාවි රාජ්‍ය නම් කරන්න පුළුවන්. ඒ සඳහා ආරක්ෂිත නොවන සෞඛ්‍ය පුරුදු වගේම සංස්කෘතිමය ක්‍රියාපටිපාටිත් හේතුව විදිහට දක්වන්න පුළුවන්. ඉතින් ඔබ මේ මලාවි රාජ්‍ය ගැන මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා යන්නත් අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් මලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.